ඔයාගේ ඩ්‍රීම් ස්කින් කලර් එක ගන්න මේ ටික කැප්වීමෙන් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාට ඒක හීනයක් නෙවෙයි. ඔයාගේ පෙනුම වෙනස් කරගෙන ඔයාගේ කලර් එක තව වැඩි කරගන්න එක කිසිම විදිහට ඔයාට අමාරු දෙයක් නෙවෙයි. මෙන්න මේ ටික හරියට පිළිවෙලට කරනවා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ වීඩියෝ එක බැලුවා කියන්නේ ඔයාගේ රූප වෙනස් කරගන්න එක, ඔයාගේ කලර් එක ගන්න එක ඇත්තටම මහ ලොකු දෙයක් නෙවෙයි කියලා ඔයාටම හිතේවි. Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට වැඩිම කතාවක් නැතුව මේ වීඩියෝ එක ගොඩාක් දිග නැහැ. මොකද ඕන ටික මේ වීඩියෝ එකේ තියෙනවා හරිම ෂෝට්. ඉතින් ඔයාලා අන්තිම වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද මේ වීඩියෝ එක ඔයාලා බැලුවොත් ඔයාලට සුදු වෙනවා කියන එක, ඒ කියන්නේ ස්කින් කලර් එක ගන්නවා කියන එක නෙමෙයි. මොකද මේ ටික කරද්දී ඔයාලගේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ඩ්‍රීම් ස්කින් කලර් එක ගන්න පුළුවන් කැපවීමෙන් මේ ටික කරොත්. හරි. මම මුලින්ම කියන්න වැඩි කතාවක් නැතුව අපි ස්කින් කලර් එක ගන්න මොන වගේ දේවල්ද කරන්න ඕන. එතකොට මොන වගේ කැමද කන්න ඕන. එතකොට මොන වගේ වර්ක්අවුට්ද කරන්න ඕන. හරි. මම ඔයාලට මුලින්ම කියන්නම්. ඔයා මුලින්ම ස්කින් කලර් එක ගන්න, ඒ කියන්නේ ඔයාගේ ඇත්තටම ඔයා ස්කින් කලර් එක හදාගන්න, ඒ කියන්නේ ඉන්නට වඩා කලර් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම්, ඒ වගේම ඔයා මහත කෙනෙක් නම්, ඔයාට තේරෙනවා වගේ වයසට වඩා මහතයි කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාගේ මහත අඩු කරගන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ෆැට් එක අඩුම කරගන්න. මොකද ඔයා මහත කෙනෙක් නම් ඔයා මොනතරම් ප්‍රොඩක්ට් වලට සල්ලි වේදම් කරත් ඔයාට ඒ පැත්ත නෙමෙයි බලන්න. මොකද ස්කින් කලර් එක හැදෙන්නේ නැහැ ඔයා ගොඩාක් මහත කෙනෙක් නම්. ඒක නිසා මුලින්ම දේ තමයි ඔයා ෆැට් එක අඩු කරගන්න එක. අනිවාර්යයෙන්ම වර්ක්අවුට් කරන්න, ජිම් එකකට යන්න, ඩයට් ප්ලෑන් එකකට යන්න. ඒ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාගේ ස්කින් කලර් එක අර ජිම් එකට ගිහලා හොඳ වර්ක්අවුට් කරද්දී, එතකොට හොඳ ඩයට් ප්ලෑන් එකක් යද්දී හෙල්දි ස්කින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අරන් යූස් කරලා නම් ඒකෙන් මාර සපෝට් එකක් තියෙනවා, ඉක්මනට රිසල්ට්ස් හම්බ වෙන්න. ඔයා ගොඩාක් මහත කෙනෙක් නම් ඔයාට ඇත්තටම රිසල්ට්ස් එන එක පරක් වෙනවා. තේරුමක් නැහැ. ඔයා ගොඩක් මහත කෙනෙක් නම් ප්‍රොඩක්ට් එකක් යූස් කරලා ඔයා මුලින්ම කරන්න ඕන වගේ බර අඩු කරගන්න එක තමයි. හරි. අනිත් දේ කාරණේ තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ බොඩි හීට් එක වැඩි නම් වර්ක්අවුට් වැඩි වෙන කෑම කන්න යන්න එපා. මොකද ඇඟේ උෂ්ණ වැඩි වෙන කෑම ಜಾති තියෙනවා. ඒව සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න. ඒ වගේම තමයි බොඩි හීට් එකට අනිවාර්යෙන් ට්‍රීට්මන්ට් කරන්න. ඒක ඔයාලා ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම වතුර, එතකොට ඒකේ තියෙනවා අපිට තැඹිලි බොන්න පුළුවන්. ඒ වගේම වතුර, සව්, බාර්ලි ඔය වගේ දේවල් අනිවාර්යෙන් බොන්න පුළුවන් තරම් ඇඟේ තමයි අපි ස්කින් කෙයාර් රූටින් එකක් හොඳ ෆලෝ කරන්න ඕනේ. ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න ඔයාලට පුළුවන් හොඳ මුලින්ම ක්ලෙන්ස් එකක්. ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන හොඳ ක්ලෙන්ස් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි ගන්න. ඔයාලට මේක ඔයාට ස්කින් ටයිප් එකට ගැලපෙන බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. ඒ වගේම ඊගාව දේ තමයි හොඳ ටෝන් එකක්. ඊගාවට මොයිස්චරයිසේෂන් එකක්. ඊගාවට සන්ස්ක්‍රීන් එකක්. ඔයාලට මෙන්න මේ ටික හරියම ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් උදේ මෝර්නින් රූටින් එකේදී. මේක එන්ඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉවර වෙන්න ඕන සන්ස්ක්‍රීන් එකෙන් තමයි ඔයාගේ මෝර්නින් රූටින් එක අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකෙන් තමයි ඔයාගේ ඉවර වෙන්න ඕනේ. පුළුවන් තරම් ඔය බොඩි හීට් එක වැඩි අය උදේ 10ට කලින් නාන්න බලන්න. ඒ කියන්නේ වොෂ් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම නාන්න 10ට කලින්. මොකද ඒක ගොඩාක්ම හොඳයි ඔයාගේ ඇඟේ උෂ්ණ ගතිය යන්න. 4ට 5ට නාන්න එපා. මොකද ඒකෙන් ඔයාලගේ කොණ්ඩ යන එක විතරයි වෙන්නේ. අන්තිමට ලෙඩ හැදිලා, සෙම හැදිලා, මූණවල ඇස්සට කළු වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ දේ කරන්නත් එපා. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වාගේ හොඳට සීනි පිටි කියන කැම ටික අයින්ම කරලා දාලා හොඳ කැම කන්න බලන්න. පුළුවන් තරම් ඔයාලා බෙරි ಜಾති කන්නේ ස්කින් එක හරියම, ඒ කියන්නේ ස්කින් එකට හරියම හොඳයි බ්‍රයිට් වෙන්න බෙරි ಜಾති. ස්ට්‍රෝබෙරි, එතකොට බ්ලූබෙරි, රාස්බෙරි ඔය වගේ බෙරි ಜಾති ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් ගන්න. අපේ ඒ කියන්නේ ස්කින් එක ලයිට් කරගන්න, කලර් අප් කරගන්න ගොඩක්ම හොඳයි. ඊගාව දේ තමයි ඔයාලා මොකක්ම හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න හිතන් ඉන්නවා. ඔයාලා හිතන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකකට යන්න හිතන් ඉන්නවා. දැනටත් ඔයාගේ ස්කින් එක නිකන් ඩැමේජ් වෙලා බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වලින් පිරීලා තියෙනවා නම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා අන්න ඒ ටික ක්ලීන් අප් එකක් හරි ෆේෂියල් එකක් හරි කරලා අන්න ඒ ටික නැති කරගන්න. ඒ කියන්නේ ඒ ටික ක්ලියර් කරගන්න. ඒ ටික නැති කරගෙන අලුත් ප්‍රොඩක්ට් එකකට යන්න. නැත්තම් ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකකට යනවනම් ඔයාගේ මූණේ ඒව තියෙනවනම් ඔයාට අනිවාර්යයෙන්ම පිම්පල්ස් එනවා. ඊගාට අර ක්‍රීම් එකෙන් කියලා හරි ගත්ත ප්‍රොඩක්ට් එකෙන් කියලා තමයි ඔයාලා හිතන්නේ. ඒක නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි හොඳ ක්ලීන් අප් එකක් නැත්නම් ෆේෂියල් එකක් කරලා හොඳට ස්කින් එක ක්ලියර් කරගෙන ඔයාගේ ෆේස් එක ක්ලියර් කරා ප්‍රොඩක්ට් එකකට යන්න. එතකොට ඔයාලට අර හම්බෙන රිසල්ට් එක උනත් ඒ ප්‍රොඩක්ට් එක ඉක්මනින් හම්බ වෙනවා වගේම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි ඔයාලා පුළුවන් තරම් ෆේස් එක තියන්න. විස බීජ මුලින්ම විස බීජ වෙන විදිහ මම කියනවා ෆෝන් එකේ. ෆෝන් එක පුළුවන් තරම් අපේ කියන්නේ අපි කෝල් එකක් ආවට පස්සේ කනේ කිව්වට අපේ කනට වඩා මූණනේ ෆෝන් එක ගෑවෙන්නේ. එතකොට අපි ওই ෆෝන් එක අරන් යන්න තැනක් නැහැ. ඉතින් එතකොට අර විස බීජ ටික ෆෝන් එකේ රැඳුනට පස්සේ ඊගාට අපි තියාගන්න අපේ කනේ. ඒ කියන්නේ අපේ මූණේ. එතකොට අනිවාර්යයෙන් මේ සයිඩ්ස් වල පිම්පල් එන්න ගන්නවා. ඒ වගේම තමයි පිම්පල් එකක් ආවට පස්සේ අපි ඒක කඩන්න යනවා.
කැඩුවට පස්සේ ලපේ හිටිනවා. ඒ කියන්නේ ඒ කැල්ල ඒක යන්නේ නැහැ ගොඩ කාලයක් යනකම්. ඒව කරන්න එපා. පුළුවන් තරම් පිම්පල් පැච් ගන්න. පිම්පල් පැච් වල දැකලා ඇති. ඔය තියෙනවා දැන් සේල් කරන්නේ. අනිත් දේ තමයි ඔයාලා පුළුවන් තරම් ඒ කියන්නේ පිම්පල්ස් එන දේවල් වලින් මග හැරෙන්න. සී ෆුඩ්ස් කන්න එපා. තෙල් පිටි සීනි ඒ දේවල් කන්නම එපා. ඒ වලින් හොඳටම ඔයාලගේ පිම්පල්ස් වැඩි වෙනවා. පීරියඩ් කාලෙදි ගෑනු ළමයිගේ පිම්පල්ස් එන එක සාමාන්‍ය දෙයක්. ඒක කොහොමද සාමාන්‍ය දෙයක්. කොළ පාට පළතුරු එළවලු කන්න බලන්න. මොකද මේ පිම්පල්ස් ගොඩක් තියෙන අයට ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි පිම්පල්ස් එන්න තව හේතුවක් තමයි අපි නොදැනුවත්වම අපි මොකක් හරි විටමින් එකක් සප්ලිමන්ට් එකක් එතකොට විටමින් C එකක් මොකක් හරි විටමින් D ඔය වගේ දේවල් ගද්දි අපේ ඇඟට ඒ ප්‍රොඩක්ට් එකේ ටැබ්ලට් එක හුරු වෙනකන් අපිට කොහොමත් පිම්පල්ස් එනවා. ඒක ඔයා යූස් කරන ප්‍රොඩක්ට් එකකින් එන දෙයක් නෙමෙයි. ඔයාලා අලුතින් ඇඟට ගන්න මොකක් හරි දෙයකින් එන පිම්පල් එකක් තමයි. ඒක ඔයාගේ ඇඟට හුරු වෙනකන් සාමාන්‍යයෙන් ඒක කොහොමත් එනවා. හරි. අනිත් දේ තමයි කියන්න දැන් අපි මම කියන්නේ ඔයාලට මුලින් ඉඳන්ම ලස්සනට කල එකක් ගන්න ඕන දේවල්නේ. ඔයාලා මෙන්න මේ ටික පිම්පල්ස් එන ටික මේ දේවල් මගේ අරගන්න පුළුවන්. ගම මහත කෙනෙක් නම් අර ටික වර්ක්අවුට් කරලා ඒ ටික කරලා ඔයාගේ ස්කින් ඒ කියන්නේ ෆැට් එක අඩු කරගන්න. ගම ස්කින් එක නිකම්ම කල වෙනවා ටික ටික. කියන්නේ ඉන්නට වඩා ටිකක් ෂේඩ් එකකින් කල එකක් වෙනවා. අනිත් දේ තමයි හොඳ ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන්න. ඊගාව ඔයාලා ඉරේලියට යනවා නම් පුළුවන් තරම් ඉරේලියට යන්න නැති වෙන්න වැඩ කරන්න. ඒ වගේම යන්නම වෙනවා නම් සන්ස්ක්‍රීන් එකක් ගේ ඇතුලේ හිටියත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. මේ ඇඟට වතුර අනිවාර්යයෙන්ම බොන්න ඕන. ඕන්ට වඩා වතුර බොන්න යන්නත් එපා. සාමාන්‍ය වාගේ ඒ කියන්නේ වතුර බොන්න ඕන ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එකට අනුව වතුර බොන්න පුළුවන්. ඒ වතුරකට ඔයාලට පුළුවන් නෙල්ලි ටිකක් තරලා දාලා එතකොට ඒකට ඔය එක පිපිඤ්ඤ දාලා මින්ට් කොළ දාලා ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයා බොන වතුර බෝතලයට ඒ දේවල් දාලා නිතරම බොන්න. දවස් ඇතුළත බොන්න. ඉතින් අන්නේ දේවල් කරද්දී ඔයාගේ නිකම්ම හීට් එක අඩුලා ස්කින් එක උනත් ග්ලෝ වෙන්න බලන්න. ඒ දේ තමයි හොඳ නිින්දක් ගන්න. හොඳට නිදි ගන්න. පැය 7ක් 8ක් හොඳ නිින්දක් ගන්න ඔයාලා. ඒ කියන්නේ මම මෙහෙම කිව්වත් මට උනත් එහෙම නිදි ගන්න සමහරක් ටයිම් නෑ. ඉතින් එහෙම නිදි ගොඩක් දවස් නිදි මරුවොත් අනිවාර්යෙන් පිම්පල්ස් එනවා. ඒ වගේම තමයි අපේ මූණ එහෙම ටිකක් කැත වෙනවා. හරි දැන් මම යන්නේ ඔයාලා ඇත්තටම ස්කින් කලර් එක කොහොමද හදාගන්නේ මොන වගේ ප්‍රොඩක්ට් එකකින්ද. ඉතින් ඔයාලා ඩ්‍රග්ස් වල තියෙන ෆේස් නයිට් ක්‍රීම් එක එතකොට බොඩි ක්‍රීම් එක එතකොට අපේ රේන්ජ් එකක් තියෙනවා. අන්න ඒකෙන් අපි අනිවාර්යයෙන්ම කස්ටමර්ස්ලට එයාලට ඕනි කලර් එක හදලා දීලා තියෙනවා. එයාලට ඕනි ප්‍රශ්නේ විසඳලා ඒ ප්‍රොඩක්ට් එකෙන් එයාලගේ පිම්පල්ස් තියෙනවා නම් පිග්මන්ටේෂන්ස් තියෙනවා නම් එතකොට කලර් එක මදි නම් ඒ හැමදේම විසඳලා 100%ක් ප්‍රතිඵල අරන් දෙනවා. ඉතින් අපි මේ වෙදිත් ගොඩාක් කස්ටමර්ස්ලට අරන් දීලා තියෙනවා ප්‍රතිඵල. ඉතින් අපිට හොඳ ෆීඩ්බැක්ස් එනවා. thank you so much. ගොඩාක් ෆීඩ්බැක් දෙන අයට. ඉතින් අපිට මම ඔයාලට කියන්නේ ඔයාලට ප්‍රොඩක්ට් එකක් කාගෙන් හරි ගන්නවා නම් ඒ ප්‍රොඩක්ට් දැන් ඕන තරම් ප්‍රොඩක්ට්ස් ගන්න අය ඉන්නේ. ඉතින් ඔයාලා ඒ ප්‍රොඩක්ට් එක ගන්නකොට ඒ පුළුවන් තරම් යත් එක්ක කතා කරලා එතකොට ඔයා ඊට කලින් මොනවද යූස් කරේ ඒ හැමදේම කියලා ඇත්තම විස්තරය කියලා ඔයාට පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක අරගෙන එයත් එක්ක පුළුවන් තරම් ඔයා බලන්න ඔයාව ඒ කියන්නේ ඔයා නිතරම හොයන කෙනෙක් නේ. කියන්නේ ඔයා දැන් මගේ අපේ කස්ටමර්ස්ලා කියන්නේ මගේ ඉන්න කස්ටමර්ස්ලා අනිවාර්යයෙන්ම මම ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් ඔයාලා මුදලක් දීලා මගෙන් ගන්නෙ ඔයාලගේ ලොකු විශ්වාසයක් තීද්දි තමයි. කියන්නේ මම මේ විශ්වාසය කැඩුවොත් එහෙම ඒක මට මාර පවක්. ඒක නිසා මම මේ දෙයට හරිම බයයි. මොකද මම උනත් ස්කින් කලර් එක හදාගන්න හරියට දුක් විඳපු කෙනෙක්. හේතුව තමයි මට ඒ කාලේ ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බ වුණත් මමත් ඔය එක තැන් වලින් ඕන තරම් ප්‍රොඩක්ට්ස් අරන් තියෙනවා. මගේ මූණ විනාශ වෙන එක විතරයි වුනේ. මම කියන්නේ ඔය ලොකු පේජ් වලින් අරන් තියෙනවා. මගේ මූණ විනාශ වෙන එක විතරයි වුනේ. මම කිව්වට පස්සේ අපි බ්ලොක් කරලා දාලා තියෙනවා. ඒක දෙද්දි වගකීම තියෙන්න ඕන අපේ අතේ. යාළගේ ෆේස් කලර් එක යාළගේ එතකොට යාළට ඕනි දේ. ඒ කියන්නේ යාට පිම්පල් තියෙනවා, පිම්පල් මාක්ස් තියෙනවා. අපේ තියෙන්නේ ඒ දේවල්ට ක්‍රීම් එක තියෙනවා. ඒකෙන් හොඳම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ගොඩක් කඩ තියෙන ප්‍රශ්නේ තමයි පිග්මන්ටේෂන්. ඒ වගේම තමයි ඔය පිම්පල් මාක්ස්, කටවටේ කළු වෙලා, ඇස්සට කළු වෙලා, මූණේ කිසිම කලර් එකක් හරියට එක පැත්තක කලර් එක තියෙනවා අනිත් පැත්තේ කලර් එක නැහැ. ඉරෙලියට ගොඩාක් පිච්චිලා ඔයාගේ ප්‍රශ්න තියෙන හැමෝටම අපි හොඳම හොඳ ප්‍රතිඵල ඔයාලා රිසර්ච් එක අරන් දෙනවා. ඔයාලට මෙතනින් මම නම්බර්ස් දාන්නම්. ඕනි නම් මගෙන් නැති ප්‍රොඩක්ට්ස් ඔයාලට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකෙන් ෆුල් බොඩි යලොවිෂ් කලර් එකක් දෙනවා අපි. හේතුව තමයි ඔයාලට ෆොරින් කලර් කියන්නේ සුදුම සුදු කලර් එකක් ඇත්තටම අපේ ප්‍රොඩක්ට්ස් වලින් ගන්න බෑ. හේතුව තමයි ඒ වගේ ප්‍රොඩක්ට්ස් ඔයාලා ඒ කියන්නේ ඔයාලා කාලයක් යූස් කරද්දී ඔයාගේ ස්කින් එක රින්කල් වෙනවා. ඒ වගේම තමයි ස්කින් එකේ පිග්මන්ටේෂන්ස් එනවා. ඒ වගේම අවුවට කිසිම තැනකට යන්න බෑ. ඉක්මනින් රතු වෙලා මූණ කසන්න ගන්න. ඒ වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. ඉතින් ඒ දේවල් නෙවෙයි අපේ ෆේස් ක්‍රීම් එකෙන් වෙන ඔයාලගේ ස්කින් එක ලස්සනට ඔයාගේ yellowish color එකට තමයි හම්බ වෙන්නේ. කියන්නේ හොඳ pigmentation ගිහිල්ලා pimple marks ගිහිල්ලා pimple ගිහිල්ලා හොඳ yellowish color එකක් ගන්න පුළුවන් අපේ face night cream එකට. ඉතින් ඒකෙන් වෙන්නේ අන්න අර මම කියපු ටික තමයි ඒකෙන් වෙන්නේ. ඉතින් අනිත් දේ තමයි ගොඩක් අහන ප්‍රශ්නේ මේ ක්‍රීම් එක යූස් කළා හරි
අපි ඒක එකපාර ඒ කියන්නේ නවත්තලා ජීවිත කාලෙම නවත්තලා දැම්මොත් අපිට ඒ කලෙක තියාගන්න පුළුවන්ද? මම හිතන්නේ මගේ ප්‍රොඩක්ට් එක නෙවෙයි මේ ලෝකෙ කිසිම ප්‍රොඩක්ට් එකක් මම කියන්නේ මගේ එක නෙවෙයි රටකින් ගෙනාවත් ඔයාලට එහෙම කරගන්න බෑ. මම හිතන්නේ ඔයාලා ෆේස් වොෂ් එකක් වුණත් ඔයාලා ෆේස් වොෂ් එකක් දවස් දෙකක් යූස් නොකර ඉන්නකො විනාශ වෙනවනේ. දැන් අපේ ඇත්තම කිව්වොත් ෆේස් ක්‍රීම් එක තියෙනවා. ෆේස් ක්‍රීම් එකෙන් කවදාකවත් මාසයක් එකමාරක් ගියත් කලයක යන්නේ නැහැ. ඒ වගේම අර තිබ්බට වඩා ස්කින් එක විනාශ වෙන සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඔයාලා ගානකම් විතරයි ඒකේ පාට තියෙන්නේ. නැවතුර පස්සේ ස්කින් එක තිබ්බට වඩා ගොඩාක් විනාශ වෙනවා. ඒ වගේම පිම්පල්ස් එනවා. ඔය වගේ ප්‍රශ්න කවදාකවත් අපේ ගාලා සතියෙන් දෙකකින් කලයක යන්නේ නැහැ. මාස එකමාරක් ඒ දේවල් ගිහිල්ලා ස්කින් එක තිබ්බ පාටම එන්නේ චුට්ට අඩු වෙන. ඒක ඕනම ප්‍රොඩක්ට් එකකට ඒක ඒ කියන්නේ ඒ දේ වෙන ඕනම ප්‍රොඩක්ට් එකකින් ඒක වෙනවා. වගේ නෝමලි චුට්ට කලයක යනවා. හරි ප්‍රොඩක්ට් එකක් නම් ඒක කොහොමත් නෝමල් දෙයක්. ඉතින් ඔයාලට පුළුවන් අපේ ප්‍රොඩක්ට් එක කන්ටිනියු කරගෙන යන්න. ඕනින් ප්‍රොඩක්ට් එකක් කලයක ඇවිල්ලා නම් කන්ටිනියු කරගෙන කියන්නේ මේන්ටේන් කරගෙන යන්න. ඉතින් අපිට මේන්ටේන් කරන්න අපේ ෆේස් ජෙල් එක තියෙනවා. ඔයාලට කලයක මේන්ටේන් කරන්න ගොඩාක් හොඳයි. මොකද ඒකෙන් ස්කින් එක ගොඩාක් ක්ලියර් වෙලා පොලිෂ් ලුක් එකකට එනවා. ඉතින් ඒ වගේම බොඩි ක්‍රීම් එකට මම ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් ගැන මෙතන කියන්නේ හේතුව වෙනම වීඩියෝස් දාලා තිනවා. ඔයාලට පහළට ගිහිල්ලා බලන්න පුළුවන්. මම ඊට කලින් දාපු තියෙන වීඩියෝස් ගොඩාක් මගේ ප්‍රොඩක්ට්ස් ගැන. ওই ටික කරන්න හොඳට වතුර බොන්න හොඳ වර්ක්අවුට් එකක් කරන්න. ඉතින් ওই දේවල් කරද්දී ඔයාලගේ ස්කින් එක ලස්සන වෙන එක නෝමලි ඒක කඩවත් නවත්තන්නත් බෑ. ඔයාලා නිතරම හිතනවා ලස්සන කෙනෙක්. ඔයා පුළුවන් තරම් පිරිසිදුව ඉන්න. හොඳ බොඩි වොෂ් එකක් යූස් කරන්න. පුළුවන් තරම් ඔයා ඉන්න වටපිටාව හරි පිරිසිදුව තියාගන්න. හරි අර ඔයාගේ මයින්ඩ් සෙට් එක උනත් හරිම හොඳට තියාගන්න. ඔයා ආශ්‍රය කරන්න එපා. ඔයාගේ යාළුවෝ ඔයාලට නිතර මොකක් හරි ඔයාගේ පිම්පල්ස් ඇවිල්ලා ඔයාව කැතයි කියලා කියනවනම් ඒ වගේ යාළුවෙන්ගේ ඒ වගේ පවුලයි කියනනම් ඒගොල්ලන්ගේ මුලින්ම ඈත් වෙනවා. ඔයාගේ ගොඩක් අය කියන සමහරක් අය මට මෙයා මෙහෙම කිව්වා. මට මෙයා මෙහෙම කිව්ව නිසා මට මෙහෙම සුදු වෙන්න ඕනි. මට මෙහෙම කලයක වෙන්න ඕනේ. එහෙම කලයකට යන්න කලින් මුලින්ම හරි කියන මිනිහව මිනිස්සෙව අයින් කරලා ඉන්න. මුලින්ම අයින් කරලා ඔයාගේ කලයක හරි ඔයාගේ රූපේ මොකක්ම හරි වෙනසක් කරගන්න නම් මුලින්ම ඔයාට රැඳ කියන මිනිස්සෙවම අයින් කරන්න. එහෙම කළාට පුළුවන් ලස්සනට ඔයාගේ ජීවිතේ ලස්සනම කරගෙන ඔයාගේ මයින්ඩ් සෙට් එකත් හරිය ලස්සනට තියන් ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍ය රූපේ ඔයා කැපවීමෙන් මේ දේවල් කරන්න. මේ ටික කරනවා නම් කලයක ගන්න එක ඔයාගේ රූපේ වෙනස් කරගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. වගේම ෆීචර්ස්. ගෑලම් එකේ ගොඩාක් හරි ලස්සන තියෙන දේ තමයි මේ ෆීචර්ස් කියන එක. අපේ මූණේ හැඩේ. ඒකට ඔයාට පුළුවන් ඔය ගෙදර ඉඳන් ඔයාට පුළුවන් මසාජ් කරන්න, ෆේස් එක එක්සර්සයිස් කරන්න. ඒකට මසාජ් ටූල් තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ දේවල් පාවිච්චි කරලා ඔයාගේ ෆේස් එකේ හැඩය හදාගන්න පුළුවන්. ඉතින් ওই දේවල් පොඩි ටිප්ස් තමයි අපිට කරගන්න පුළුවන්. ඉතින් ওই දේවල් කරද්දී ඔයාලා නිකම්ම ලස්සන වෙනවා. නිකම්ම මේ දේවල් පාවිච්චි කරද්දී හරි ඉවසීමෙන් ඒ කැපවීම මේ ටික කරද්දී ඔයාලා නිකම්ම ලස්සන වෙනවා. ඉතින් ওই ටික තමයි මට මතක් කරන්න ඕනේ. ඉතින් අපේ ප්‍රොඩක්ට්ස් ගන්න කැමති කට්ටියට මම තියෙන නම්බර් එක දාන්න. දෙනවා අපේ ප්‍රොඩක්ට්ස් වලින්. මොකද මම ඔයාලට බොරු කියලා කවදාකවත් ප්‍රොඩක්ට් එක දෙන්නේ නැහැ. හේතුව මොකද ඔයාලා ලොකු ගාණක් වියදම් කරලා ප්‍රොඩක්ට් එකක් ගන්න ඔයාලගේ ඇත්තටම කල එකක් වෙන්න ඔයාලගේ ඇත්තටම ලස්සන වෙන්න හේතුව නිසා. ඉතින් මාත් ගෑනු ළමයෙක් ඔයාලත් ගන්න මගෙන් ගෑනු ළමයි ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලට මගේ ප්‍රොඩක්ට් යූස් කරන්න පුළුවන්. ඒක ගොඩක් මේ පාවිච්චි කරන්නේ ගෑනු ළමයිනේ. ඉතින් ගෑනු ළමයෙක් නිසා මාත් හරි මාසෙ ඔයාලා ලස්සනට ඉන්නවට ගන්න ආස ගෑනු ළමයෙකුට අපේ ප්‍රොඩක්ට් යූස් කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 100%ක් අපි ප්‍රතිඵල අරන් දෙනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා කියපු ටික ඇඟේ හීට් එක අඩු කරගෙන අර විදිහට ස්කින් කෙයාර් රුටින් එක ෆලෝ කරනවා. ෆැට් එක අඩු කරගෙන හොඳ මයින්ඩ් සෙට් එකක් තියාගෙන ඉන්න තැන වටපිටාව පිරිසිදුව තියන් ඔයත් පිරිසිදුව ඉඳගෙන මේ දේවල් කරන්න හරිම ලස්සන කල එකක් වගේම ඔයාට පුළුවන් හෙල්දි ස්කින් එකක්. ඒ වගේම හරිම ලස්සන පෙනුමක් ගන්න පුළුවන්. ඔයා ඊගාවට අඳින්න පළදින ඇඳුම් උනත් වෙනස් කරන්න. ඔයා මාරම ලස්සන කෙනෙක් වේවි. ඔයාටම කාලයක් ලොකු කාලයක් යන්නේ නැහැ. ඔයා මේ ටික කැපවීමෙන් කරද්දී ටිකක් කාලයක් යද්දී ලොකු කාලයක් නෙමෙයි මම කියන්නේ සාමාන්‍ය කැපවීමෙන් කරද්දී ඔයාටම වෙනම ටික කාල දවසක් යද්දී ඔයාට තේරෙනවා ඔයා මාරම ලස්සනයි කියලා. ඔයා මිරර් එක ළඟට ගියහම නිතරම හිතන්න ඔයා ගොඩක් ලස්සන කෙනෙක්. මගේ පිම්පල් මාක්ස් නැහැ. මම දවසින් දවස ලස්සන වෙනවා කියලා හිතන්න. මිරර් එක ළඟට කියලා හිතන්න එපා මම කැතයි මගේ මොකද්ද හැමදාම මේ විදිහෙම හිතන්න එපා කවදාවත්. ඔයාව පුළුවන් තරම් පොසිටිව් වෙන්න. ඔයා ගැන ඔයා පුළුවන් තරම් හොඳ දේවල් විතරක් දකින්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මට මතක් කරන්න ඕනේ. එහෙනම් මම ආයෙමත් වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.